හයි මේ අවුරුද්දේ කියවපු මම ගොඩාක් ආස වුණ පොතක් ගැන කියන්න යන්නේ. මේක තමයි පොත. චමින්දෑට හෙන ගහලා නෙමෙයි. චමින්දෑ තමයි හෙනේ. ලියලා තියෙන්නේ තරිඳු ශ්‍රී ලොකුගමගේ. මම විශ්වාස කරන එක දෙයක් සමහර අත්දැකීම් තියෙනවා. අපිම ඒ දේවල් එක්ස්පීරියන්ස් කරන එක ඒකත් එක්තරා විදිහක් ඒ අත්දැකීම ලබා ගන්න. ඒ වගේම ඒ තරම්ම සාර්ථක දෙයක් තමයි තවත් කෙනෙක්ගේ ඇසින් ඒක බලන එක. ඒක තේරුම් ගන්න එක. ඒක හරියට ඒක කරන්නත් පුළුවන්. මොකද එකම දෙයක් අත්විඳින විදිය කෙනාගෙන් කෙනාට වෙනස්. සහ ඒක හරියටම විස්තර කරන්න දන්න කෙනෙක්ගෙන් ඒක අහගන්න එක, තේරුම් ගන්න එක. ඒ කියන්නේ පොතක් කියවන එක වුණත්. ඒක හරියට එකම නගරයක ඇවිදින්න ගියාම ඒ ගැන දෙන්නෙක් විස්තර කරන විදිහ එයාට මතක තියෙන දේවල් වෙනස් වගේ. එහෙම නැත්නම් එකම ඩිෂ් එකක් රස බලන දෙන්නෙක් ඒකේ රස ගැන පස්සේ විස්තර කරන විදිය වෙනස් වගේ. අපිම දකින දේ එකක් සහ ඒකම තව කෙනෙක් විස්තර කරන එක ඒ දෙක එකිනෙකට වෙනස් දේවල් දෙකක් කියලා මම හිතන්නේ. එතකොට මේ සමහරවිට අපි ජීවිතේට කරන්න යන්නේ නැති, දන්නේ නැති යන්න නැති ට්‍රිප් එකක් ඒ වගේ දෙයක් ගැන වුණත් අපිට පුළුවන් වෙන කෙනෙක්ගේ අත්දැකීම දැනගන්න. මම හිතන කියවන එක කියන්නේත් ඒ වගේ දෙයක්. සහ ඇත්තටම හිතන දැනුම සහ ඊට එහාටින් අධ්‍යාපනය කියන්නේ ඒ වගේ දෙයක් කියලා. එහෙම ඒක හරියටම දන්න හරියටම ඇත්තටම අර ජෙනුයින් උනන්දුවක් තියෙන කෙනෙක් දෙයක් ගැන විස්තර කරද්දී ඒක තේරුම් ගන්න එක ඒකට කැමැත්තෙන් ඒක ඒ දැනුම ලබා ගන්න එක කියලා. මම හිතන්නේ සාර්ථක ඉගෙනීමක් වෙන නම් ඒක එහෙම මේ රසවත්ව ඉදිරිපත් කරන්න ඕනේ කියලා. එතකොට මේ පොත විතරක් නෙමෙයි මේක කෙටි කතා පොතක්. කතා 8ක් තමයි තියෙන්නේ. මේ පොත අරනම තරිඳු අයගේ ගොඩක් ලියවිලි වලින් මට මම මේව කියව ගන්නෙත් ඒ වගේ. ඊළඟට තව කියවන දේවල් වලින් කෙටි කතා හෝ නවකතා ඕනම පොතක මගේ කැමතිම ලක්ෂණයක් තමයි ඕනම කතන්දරයක අර රිෆරන්සස් තියෙන එක. ඒ කියන්නේ මේ අර හරියටම මේ පොත ගිහින් කියවන්න, මේ ෆිල්ම් එක ගිහින් බලන්න කියලා නෙමෙයි. ඒකින් ඉන්න කැරක්ටර්ස් මොන හරි සින්දු අහනවා, පොත් කියවනවා, මොන හරි ෆිල්ම්ස් එහෙම බලනවා. ඒ කියන්නේ ඒවට කැමති. ඔය මම මේ පොතේ තියෙන දේවල්ම නෙමෙයි කියන්නේ. මොන හරි ස්මාරක හරි මොන හරි බලන්න යනවා. අන්න ඒ වගේ ඒගොල්ලන්ට අර පැෂන්ස් එහෙම තියනාට මම හරිම කැමතියි. එතකොට නිකන් මට හිතෙනවා ඒක හරිම සෙල්ෆ්ලස් වැඩක් කියලා. රයිටර් කෙනෙක් හරි ඕනෙම නිර්මාණකරුවෙක් කරන අර තමන්ට ඉන්ෆ්ලුවන්ස් වෙච්ච අනිත් වෙනත් නිර්මාණ ගැන කතා කරන එක, ඒ වගේ සලකුණු තියලා යන එක. ඒ කියන්නේ අපි මොකක් හරි ලියන්නේ හෝ ලියන කෙනෙක් මොන හරි ලියන්නේ තමන් වෙනුවෙන් තමන් හිතන තමන් කතා කරන දෙයක් ගැන කියන්නනේ. එතකොට මේ ඒ වගේ එකක එයාට බලපපු වෙනත් දේවල් ගැන ලියන එක වෙන නිර්මාණකාරයෙක්ගේ දෙයකට ඉඩක් තියෙන එක මට හිතෙනවා ඒක හරිම ෂෝක් වැඩක්. සහ මේ ඒ කතාව කියවලා ඉවරයි. එතකොට අපිට අර දේවලුත් හොයන්න පුළුවන්. ඒ ගැන කලින් අහලා නැත්තම්. එහෙම නැත්තම් අපි දන්න නිර්මාණයක් නම් අපිට ඒ ගැන අර හුරු පුරුදුකමක් දැනෙනවා. ඒ වගේ. ඒ කියන්නේ අර නිකන් කතාව ලස්සන වෙන්න කෘතිමව මොකක් හරි ගේන එක නෙමෙයි. ඒ වගේ වැඩත් වෙනවා. හැබැයි මෙතන එහෙම නෙමෙයි. මේ මම කැමතිම තමන්ට බලපාන ඒ කතාවේ ඉන්න චරිත හරිම දේවල් ගැන දැනුවත් දේවල් වලට එහෙම කැමති එක. ඒක මේකේ ඉන්න චරිත ඇතුළේ තියෙනවා හරිම කන්වින්සින් හරිම රියල් විදිහට. එහෙම වෙන්න නම් මං හිතන්නේ තමනුත් ඒ නිර්මාණ රයිටර් මං හිතනවා. එහෙම ඒ නිර්මාණ වලට කැමති නිසා වෙන්න ඕනේ එහෙම වෙන්නේ කියලා. මං ඒකටත් හරිම කැමතියි. එතකොට අර නිකන් රීලිවිං වගේනේ ඒ කතාව ඉවර වෙලා ආයේ ඒ දේවල් ගැන හොයන එක. මේකේ මම දකින මේ කතාටේ මම දකින තව ලස්සන දෙයක් ඒ කිව්ව කතාවටම අදාළව ඇත්තටම තියෙන නිර්මාණවලට අවතර මේකේ තියෙනවා නිකන් රයිටර්ම නිර්මාණය කරපු මොන හරි සින්දු අන්න ඒ වගේත් මං හිතන්නේ. ඇත්තටම මටත් තාම කීප වතාවයි කියෙව්වේ. ඇත්තටම 4 පාරක් විතර කියෙව්වා.
මුළු පොතම 4 පාරක් විතර. කොහොම හරි මේ මටත් තාම හරියටම හොයාගන්න බෑ මේ ටික ඇත්තටම තියෙන ටික මේ ටික නම් ඇත්තට නැතුව ඇති මේ කතාව වෙනුවෙන් නිර්මාණය කරපු දේවල් කියලා. මම හිතන අර ක්‍රියේටිවිටි එකේ උපරිම නිර්මාණශීලී භවයේ උපරිම ඒ වගේ වැඩක් කියලා. ඒකටත් මම ආසයි. සහ මේ සමහර කතාවල තියෙන ඒ වගේ ඇත්ත නිර්මාණ ගැන ඒ රිෆරන්ස් හොයාගෙන ගියේ නැහැ තාම. එතකොට නිකන් ඒ ටිකත් හොයාගෙන ඔක්කොම ඉවර වෙනානේ. නිසා ඒක තව ටිකක් තියාගන්න හිතාගත්තා. ඒ දෙකට අමතරව අර අත්දැකීම් එතකොට මං කිව්වා අත්දැකීමක් ගන්න ඒ රයිටර්ගේ අත්දැකීම් කියවන එකෙන් අපිම ඒ යම් තැනකට ගිහලා බලන එකට එක වෙනුවට ඒ ගැන කෙනෙක් ලියන එක වගේ. එතකොට දැන් මේ කතා ප්ලොට් මේකේ කතාවේ ප්ලොට් එකක් එක්කනේ යන්නේ. එතකොට ඒක නිකම්ම වාර්තා කරන එකට වඩා කතන්දරයකට ඒවා එකතු වුණාම කොහොමද කියලා අපිට මේ පොතේ කතා කියවද්දි තේරුම් ගන්න පුළුවන්. ඊට අමතරව එහෙම ගත්තම මම හිතනවා පොත් කියවන එකෙන් අර මං කිව්ව පොත් විතරක් නෙමෙයි ඕනෙම නිර්මාණයකින් අපි හිතන විදිහ සෑහෙන්න වෙනස් කරන්න එහෙම නැත්නම් ඒ නිර්මාණ කරුවා හිතන දේ අපිට හිතන්න ඒ අපේ හිතීම එකෙන් ෂේප් කරනවා අදහස් බෙදා ගන්නවා කියලා. එහෙම හිතද්දී සහ සමහර පොතලින් කතා කරන තේමාව අනුව තමයි ඒක වෙන්නේ. සමහර තේමාවල් එහෙම කතා කරන එක ඉතාම වැදගත්. ඒ කියන්නේ මම හිතන නිර්මාණශීලීත්වය භාවිතා කරන්න ඕනේ ඒ වගේ දේවල් වලට කියලා. එතකොට මේ පොතේ තේමාවන් කතා 8 තුලින් කතා කරන තේමාවන් හිතුවම මට මතක් වුණ වෙන කෙටි කතා පොතක් තිබුණා. ඒ තමයි ගොයම. ඔක ලිව්වේ තක්ෂිලා ස්වර්ණමාලි. ඒක කියවද්දි මට අවුරුදු 8ක් විතර. එතකොට ඒකේ තේමාවන් සෑහෙන මම හිතන විදියට බලපෑම් ඇති කළා සහ හොඳ විදියට අදටත් ඒ කියන්නේ ඒ කාලෙන් පස්සේ අවුරුදු 12ක් 15ක් විතර තිස්සේ ඒක මාත් එක්ක තියනවා සහ මම දේවල් ගැන හිතන විදිය, තීරණ ගන්න විදිය, ඔය දේවල් වටහා ගන්න විදිය, කියන්නේ ජීවිතේ ගැන වටහා ගන්න විදිය, ඒ දේවල් වලට බලපෑම් ඇති කරා. මම හිතනවා හරිම අර ඒක අර දරුණු බලපෑමක් නෙමෙයි අර දේවල් කියලා දෙනවා වගේ එකක්. මට මතක නැහැ ගොයමේ ඔක්කොම කතා කීයක් තිබුණාද අංක ගාන මතක නැහැ. හැබැයි කතා ටික මතකයි. අර කදුවරේගේ අදහස් අපිට බලපාන විදිහ ඒ අනුව අපි අපේ ජීවිත සකස් කරගන්න විදිහ මට ඒ තේමා එකේ පොදු තේමාව මට හිතෙන්නේ මානව ප්‍රේමය. ඒක මට ගොනු කරන්න පුළුවන් මානව ප්‍රේමය. ඒකට නමක් දෙන්න පුළුවන් මානව ප්‍රේමය කියලා. සහ මම හිතනවා ඒකත් හැමෝම කියවන්න හැම මිනිහෙක්ම කියවන්න ඕනේ ශාතියේ කතා ටිකක් ඒ ගොයමේ තිබුණේ කියලා. එතකොට මේකත් මේකේ කතාට ගැනත් තේමාවන් ගැනත් මට හිතෙන්නේ ඒකමයි. සහ මං කියව වගේ අර එතකොට ඒ වගේ දෙයක් අපිත් එක්ක දීර්ඝ කාලයක් තියනවානේ. මේකත් මට හොඳටම විශ්වාසයි එහෙම කාලයක් පවතින නියමිතයි කියලා. මම අර කැමැතිම පොත් වර්ග කරද්දී ඒ වගේ අපිට හිතන්න සලස්වන අපේ හිතීමට චැලෙන්ජ් කරන ඒ වගේ පොත්වලට වැඩිපුර ලකුණු දෙනවා. මම අහලා තියෙනවා මට මතක නැහැ හරියටම කවුද කියලා. මම හිතන්නේ මාක් ට්වේන් වගේ මට මතක විශුවන කියලා තියෙනවා. අර පොත හොඳ පොතක් නම් ඒක එකපාරක් කියවලා නතර කරන්න බෑ. ආයි කියවන්න හිතන පොතක් තමයි හොඳ පොතක් කියලා. ඒක ගැන ඒක 100%ක් හරියද මම දන්නේ නැහැ. හැබැයි මමත් එකපාරක් විතරක් කියලා නතර කරන්න කෙනෙක් නෙමෙයි. මම කැමති කීප සැරයක් කියවන්න හිතන පොත්වලට. ගොයමත් මම කීප සැරයක් කියවලා තියෙනවා. දැන් මේකත් මං කියව වගේ එහෙම කීප සැරයක් කියවන්න හිතන පොතක්. මේ තවත් දැන් මට කතා සහ සියල්ල හොඳින් මතක වුණාට ආය අනිවාර්යයෙන්ම කියවනවා. මාක් ට්වේන් හෝ කවුරු හරි මට මතක නැහැ. කිව්ව කතාව වගේ මම පොතක් මනින්න එක විදිහක් ඒ කතාව කොයිතරම් කාලයක් අපිත් එක්ක තියනවාද කියන එකෙන්. එතකොට දැන් මේකේ අදහස් ටික මම කිව්ව වගේ අර කලින් කිව්ව පොත වගේ මගේ අදහස් වෙනස් කරා හෝ මට කියන්නේ මම දන්නේ නැති දේවල් ගැන කියලා දුන්නට වඩා මේකේ තියෙන අදහස් මට හිතෙනවා ඊට වඩා එකඟ වීමක් තියෙන කියලා. මොකද මං ඒ පොඩි කාලට වඩා
යම් දේවල් දන්න නිසා. අර නොදන්න කාලේ අර පොඩි කාලේ කියවපු පොත ඒක සෑහෙන්නම අර අලුතෙන්ම දේවල් හිතන්න ගන්න කාලේ දේවල් හිතන්න සලස්වන දෙයක් බවට පත් වෙනවා. මේකත් ඒ වුණාට එහෙම තමයි අර ගොඩක් දේවල් වලට එකඟ වෙනවා සහ මේ විදිහට තමයි කියලා දෙන්න ඕනේ මේ විදිහට තමයි දැනෙන්න ඕනේ කියලා මට හිතෙනවා. කම්පෙයාර් කිරීමක් නෙමෙයි. හැබැයි ගොයම ගත්තම ඒකේ හරිම අර ලයිට් ෂේඩ්ස් වගේ අපි පාට වලින් ගත්තොත් එහෙම ලා පාට වලින් කියලා තිබුණේ සහ කතාව ඔක්කොම එකම ටෝන් එකකින් යන්නේ එකම විදිහයි. මේක ඊට වඩා අර හැපනින් හරිම හැපනින් පොතක්. මේකේ කතාවටම ඊට වඩා අර කැරක්ටර්ස් එක්ක අරකෙත් කැරක්ටර්ස් මට මතකයි. නමුත් ඒක ඊට වඩා ලොකුවට තිබුණේ අදහස් ටික. මේකේ අදහස් ටික වඩා හොයා ගන්න වෙනවා. සහ මම කියව වගේ කැරක්ටර්ස් එක්ක අර අපි මේ කතාව ඇතුලේ ඉන්නා වගේ ඒ මොහොත ඇතුලේ ගොඩක්ම මට හිතුනේ මේකේ තියෙන එක හැඟීමක් රේජ් මන් දන්නේ හැඟීමක් භාවයක් මම දන්නේ ඒක හරියටම සිංහලෙන් කොහොමද කියන්නේ කියලා රේජ් තමයි මේ ගැලපෙනම වචනේ. අර තරහ යනකොට අපිටත් තරහ නැත්නම් අපේ තරහ වැඩි කරන විදිහට සමහර තැන්වල ලියලා තියෙනවා. ඒ කියන්නේ කතාවට ගැලපෙන විදිහට සමහර කතාවල ඒ වගේ මේ හරිම අර හිනා යන තැන් තියෙනවා, තරහ යන තැන් තියෙනවා, ෂොක් වෙන තැන් තියෙනවා. හරිම විනෝදයෙන් කියවන්න පුළුවන් ගොඩක් වෙලාව. ඊළඟට කතාවෙන් කතාව ස්ට්‍රක්චර් එක වෙනස්. කෙටි කතා මීට කලින් මේ જાතියේ මේ මං කියන්නේ ස්ට්‍රක්චර් එක කියන එකෙන් මම අදහස් කරන්නේ අර මේ කතාව ගොඩනගලා තියෙන විදිය මුල මැද අග සම්බන්ධ කරලා එහෙම කතාව යන විදිය. එතකොට ඔයාලට මීට කලින් හම්බෙලා නැති විදිහේ ස්ට්‍රක්චර් එකක් එහෙම මේකෙන් හම්බෙන්න පුළුවන්. ඊළඟට හම්බෙලා තියෙනවත් එකක් දෙකක් තියෙනවා මං හිතන්නේ. උදාහරණයකට හරි ඒක පස්සේ කියන්න. දේවල් දෙකක් තියෙනවා මං කියන්නම් මේ දෙක ගැන. මේ ප්ලස් පොයින්ට්ස් වගේ මම හරිම කැමති එක හේවුණාට එකක් තමයි මේකේ නම් ටික. හරිද? නම් ටික කිව්වම මේ නම් ටිකේ ප්ලේස්මන්ට් එකත් එක්කම. ඒ කියන්නේ මේ දැන් මේකත් චමින්දයන් හෙන ගහලා නෙමේ චමින්දයා තමයි හෙනේ කියන්නේත් කෙටි කතාවක නමක්. ඒකට තව 7ක් තියෙනවානේ. ඒ හතෙත් මම තව එකක නමක් අන්තිමට එන්ඩින් එකේදී කියන්න. ඒ ටික මේ කතාව ඇතුලේ ඔය යෙදුම් ඔක්කොම ටික තියෙනවා. ඒ කියන්නේ අදාළ කතාව ඇතුලේ ඒ යෙදුම කොයි වෙලාවෙ හරි කියවෙනවා. මම චෙක් කරලා බලුවා හැම එකේම තියෙනවද කියලා. හැම එකේම තියෙනවා. ඒක හරිම අර මේ අදාළ නැහැ නෙමෙයි හරිම සරලව එච්චර ලොකු වැදගත්කමක් දීලා නෙමෙයි ඒකට තියෙන්නේ. ඒක නිකම් ඔහේ කතාවට ගැලපෙන තැනකදී කියවෙනවා. සහ ඒ නම් ටිකේ ඉඳන් කතුරයාගේ තරින්දෝයගේ යුනික් සහ හිතන හරිම ඔතෙන්ටික් කියලා හරිම ආවේනිකයි. එයාගෙන් විතරමයි ඒ ජාතිය ලිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ඒ ආවේනික ගතිය තියෙනවා. මාර ලස්සනයි ඒ නම් ටික. මම කැමති නම් ටිකම කියන්න. එතකොට ඒකුණත් ස්පොයිල් කරන්න මම කැමති නැහැ. ඒ දෙක මැද නිසා මම කියන්නේ නැහැ. මේ ඒ නම් ටික ප්ලේස් වෙලා තියෙන විදිහ හරිම මම හරිම ආසයි. දෙවෙනි කාරණා මාසම මේකේ තියෙනවා මේ. ඒකට හේතුවක් තියෙනවා. මම හේතුව මුලින් කියලා ඉන්නම්. දෙවෙනි කාරණාව එහෙම වෙච්ච. හේතුව කියන්නේ මේ මම ඔක දැක්කේ ඉන්ටර්විව් එකක පත්තරේට කරලා තිබුණා. මේක කියවම ඒකේ තිබුණා මේ මම ජීවත් වෙන නගරයේ කතන්දර. මම හිතුවා මගේ නගරය ගැන කවුද මේ මම නෙවෙයි නම් විස්තර කරන්නේ. ඒ නිසා එහෙම ලිව්වා කියලා මේ අර දන්නේ කියන ජීවිතවල ඒ කියන්නේ මේ ඇත්ත කතා කියන එක නෙමෙයි අර මේ කැරක්ටර් සහ කතාවේ සෙටිං එක හදලා තියෙන්නේ එක ළඟ පළාතක එකම නේබර්හුඩ් එකේ කියලා කියන්නත් පුළුවන්. එනත්තම් අපි කියමුකෝ ලොකු පළාතක කියලා. එක ලොකු පළාතක වගේ කියලා. එහෙම කතුරුතුමා කියලා තිබුණා. එතකොට මේ ඒ නිසාම ඉතින් ඒක සාධාරණයි. එතකොට මේ කතා 8 ඇතුළෙම මම හිතන්නේ
අට ඇතුළෙම කියන්නත් බෑ මට කොහොම හරි කනෙක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ සමහර ඒ වගේ එකම පාරේ නම එහෙම ඒ වගේ තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා තව තියෙනවා නිකන් එකම කැරක්ටර්ස් වල හෙවණලි වගේ අර ක්ලූස් වගේ ඔයාලට හම්බෙන්න පුළුවන්. ඒක අර 100% කන්ෆර්ම් කරන්න බෑ මේ කෙනාගේ නෑදෑයෙක්ද අර හිටියේ මෙහෙම. අන්න එහෙම මං හිතන්නේ කියන්න පුළුවන් වෙයි කියලා මටත් බෑ. සමහරට ආයෙ වතාවක් කියවද්දි පුළුවන් වෙන්න පුළුවන්. පළවෙනි පාරේ එක හම්බුනේ නැත්නම් දෙවෙනි පාරේ තුන්වෙනි පාරේ අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් මීට කලිනුත් අහලා තිබ්බද? මෙහෙම කෙනෙක් හිටියද? මේ කවුද? ඔන්න ඔය විදියට මේ කැරක්ටර්ස් වල තියෙනවා. මම ඒකට හරිම කැමතියි. අර කතා ඔක්කොම එකිනෙකට කතා තනියෙන් කියවලා රස විඳින්න පුළුවන්. කිසිම එහෙම බැරිකමක් සහ එකක සම්බන්ධයක් ගනිකට නැහැ. හැබැයි අර විදිහේ පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒක හරිම ෂෝක්. ඒ දෙක තමයි අර අනිත් ප්ලස් පොයින්ට්ස් දෙක. ඊළඟට ඉතින් මම මේ නම් ටික කියව නැත්නම්ට මගේ කැමතිම කතාව මොනවාද කියලා පොඩ්ඩක් කියන්න. මේකේ දෙවෙනි කතාව පළවෙනි කතාවේ නමට තමයි අපි මගේ යාළුවෙක් එක තමයි මේක කියෙව්වේ. කියන්නේ බුක් ෆෙයාර් එකකින් ගත්තේ. බුක් ෆෙයාර් එකෙන් පොත් දෙකයි ගත්තේ. අපි දෙන්නම එකම පොතක් ගන්න තිබ්බා මේක. ඊට පස්සේ අපි එකට ඔක් ගැන කතා වුණා. පළවෙනිගේ නම මුලින්ම අපි බලලා ගත්තා. ඊට පස්සේ දෙවෙනි කතාව තමයි මේක. පොතේ සෙන්ස් එක සහ තරිදු අයගේ ලිවීමක් කියන හැඟීම දෙන සහ දෙවැනි කතාව තමයි ඒ කතාව එතනින් එහාට යන්න හරි අමාරු. ඒක අත්හැරලා යන්න අමාරු තරම් මාර ලස්සන කතාවක්. ඒකේ තමයි ස්ට්‍රක්චර් එකට උපරිම ලකුණු දෙන්න පුළුවන්. ඒක මාර ලස්සනයි. සහ අමතක නොවෙනම කතාව මම හිතන්නේ. ඊට පස්සේ මගේ කැමතිම කතාව හැබැයි 6 වෙනි කතාව. මම කැමති ඒක තමයි මගේ ටයිප් එක. ඊට පස්සේ දෙවැනි කතාවයි 7 වෙනි කතාව. ඒ කියන්නේ පළවෙනි එකට පස්සේ එකයි අන්තිමකට කලින් එකයි තමයි අර මං ගොඩක් වර්ණනා කළේ දෙවෙනි එක. ඒ තරමට වර්ණනා ගන්න පුළුවන් 7 වෙනි එකත් ඒ දෙක කරට කර දෙවෙනි තැන තියෙනවා. මට 6 වෙනි කතාව තමයි නම්බර් 1. මේ අන්තිම පිටුවේ තියෙනවා ඒකේ පොඩි කොටසක්. පියසටහන් මැකින් නොමැද තව මා දිගු ගමනේ කියන සින්දුව මතක් වුණා. මම දන්නේ ඔක ඇත්තට තියෙන සින්දුවක්ද නැත්නම් නිර්මාණය කරපු සින්දුවක්ද කතාව වෙනුවෙන්ම කියලා. ඒක තමයි මං ආසම කතාව. ඊට පස්සේ මං කලින් කිව්වා වගේ 2යි 7යි සම තැන තියෙනවා. ඊළඟට අන්තිම කතාව. මම අර කලින් කිව්වේ උදාහරණයක් කියන්නම් කියලා. ඒකේ ස්ට්‍රක්චර් එක මට මුලින් හිතුනේ මම මේක දැකලා තියෙනවා. ඕකේ කම්මැලි වගේ තැනකින් මම කියවන්න ගත්තේ. හැබැයි ඉවරුනේ අඬාගෙන. like I was really crying. ඒ කියන්නේ අර කඳුළු පෙරාගෙන අඬනව නෙමෙයි. ඒත් ඒක අර එච්චර අඬන්න බෑ. මේ ඊටත් වඩා දුකයි. ඒක මම හුඟක් කැමති සහ කැමති නෙමෙයි. කතා වෙනවට කැමති වර්ගයේ තේමාවක්. ඒක අර කපුටෝ ඉන්න කතාව. ඒක හරිම ඒ වගේ තැනකින් ඉවර කරලා තිබුණේ. ඉතින් මේ මම අර කලින් කිව්වා වගේ කැරක්ටර් නම් ප්ලේස් කරලා තියෙන විදියට වගේම මේ කතා අටපෙළ ගස්සලා තියෙන විදියටත් මම ගොඩක් කැමතියි. අන්න ගත්තම බිමින් තියන්න හිතෙන්නේ නැති කතා අටම එක අතකින් පැත්තකින් තියන්න හිතෙන්නේ නැති එක දිගට කියවගෙන යන්නත් හිතෙන. අනික තින් ඉවර වෙනවට දුක හිතෙන. දැන් මම අර කිව්වා යාළුවෙක් කිව්වේ කියලා අපි දෙන්නම අන්තිම වෙනකොට තව එක කතාවේ තියෙන දැන් මේක ඉවර වෙන අන්න ඒ වගේ තැනක තමයි හිටියේ. අර මම කිව්වා වගේ අනෙක් විස්තර ටික අර අතුරු විස්තර තව ෆිල්ම්ස් අරමව තියෙනවා කියමුකෝ හොයලා බලන්න. ඒව ගැන 100% හොයලා බල ඉවර කරගත්තේ නැත්තේ තේ ලෝභකමට. ඉතින් අපි කතා වුණේ මේ මුලින්ම කියවද්දිම කතා වුණ එක දක් තමයි මේ දැන් අපිට අලුත් ස්ලෑන් එකක් කියන එක හරියටම ගැලපෙන උදාන වාක්‍යයක් වගේ උදාන වාක්‍යයක් තියෙනවා. ඒක තමයි මේ පොතේ මේ පළවෙනිම කතාවේ නම. අපි වැහි කාලවල කීයක් නම් දරාගත්ත මිනිස්සුද. ඊට පස්සේ හරි මායිරොනිකලි ඊට ටික දවසකට පස්සේ ඒක මුළු රටටම අදාළ වාක්‍යයක් බවට පත් වුණා. අපි වැහි කාලවල කීයක් නම් දරාගත්ත මිනිස්සුද අගට විශ්මාර්ථ ලකුණක් එක්ක. ඒකත් එක්ක මේක එන් කරන්න පොඩි කොටසක් කියවන. පේන තෙක්මානේ පාර දෙපැත්තේ ඇතිරුණු පාළුව මතේ වැවිච්ච කහ පාට කුටුහුරු තනකොළ.
අහස හරියට ලානිල් පාට බෙඩ්ෂීට් එකක් උඩ පුළුන් කොට්ටක් පුපුරලා වගේ සුදු පාට වලාකුළු කැටිති එක දිගට විහිදෙනවා. වාහන යන්නේ විදගෙන. ජීවිතේට ඇත්තට දැකලා නොතිබ්බ වාහන මහා ගොඩක් ලං වෙනවා ඈත් වෙනවා. හරිම ආසාවෙන් බලාගෙන සෑහෙන දුරක් ආවට සචින්ට දැන් නිදිමත එනවා. එයා හිතුවා ඩ්‍රයිව් කරන්න කොච්චර ඉල්ලුවත් ඒ chance එක නොලැබුණ එක හොඳයි කියලා. ප්ලෑන් කරපු විදිහටම හැන්දෑව කඩා වැටෙන ළඟයි. ජීවිත කාලයක් බලාගෙන හිටපු තැනට ආදරේ කුඩු පට්ටම් වෙච්ච තැනට තව ටික දුරයි. හිතනවා රයිටිං ස්ටයිල් එක ගැන එකකින් අදහසක් එන්නේ නැති කියලා. ඉතින් ඔයාලා දැන්ටම කියලා තියෙනවා නම් ඔයාලා මේ කිව්ව දේවල් පොඩකට අතිශයෝක්තියක් ඒව නෙවෙයි නේද? කොච්චර දුරට එකඟ වෙනවද? කැමතිම කතාව මොකද්ද? ඒ වගේ කියන්න. ඕකේ බයි.